AI chatbots කියන්නේ දැන් අපේ ජීවිතේ කොටසක් වෙලා. හැබැයි හිතලා තියනවද මේකේ ඊළඟට යන දේ මොකද්ද කියලා? අද අපි කතා කරන්න යන්නේ නිකම්ම chat කරන එකෙන් එහාට ගිහින් Tamanටම කියලා පරිේෂණයක් කරන්න පුළුවන් AI එකක් ගැන. හිතන්නකෝ AI chatbot එකකින් මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. එතකොට ඒක දෙන උත්තරේ පරණයි. යාවත් කාලීන වෙලා නැහැ. මේක අපි හැමෝටම වගේ වෙලා තියෙන දෙයක් නේද? ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? ඒකට නිකම් හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ LLMs එම නැත්තම් මහා භාෂා ආකෘති හිරවෙලා ඉන්නේ එයාලව පුහුණු කරපු දත්ත ඇතුලේ විතරයි. ඒ කියන්නේ ඒ දැනුම් සීමාවෙන් එළියට යන්න අලුත් දෙයක් හොයාගන්න බෑ. හරියට අවුරුදු ගානකින් අප්ඩේට් කරපු නැති පරණ විශ්වකෝෂයක් වගේ තමයි. හරි ප්‍රශ්නේ ඒක නම් මේ දෙනුමේ තාප්පේ බින්දින්න ක්‍රමයක් නැද්ද? ඇත්තදම තියෙනවා. AI වලට මේ සීමාව පහු කරලා යන්න උදව් කරන අලුත්ම විසඳුමක් ගැන තමයි දැන් කතා බහ වෙන්නේ. මෙතනදී අපිට ක්‍රම දෙකක් ගැන කතා කරන්න වෙනවා. එකක් තමයි RAG. ඒ කියන්නේ Retrieval Augmented Generation. මේකෙදි වෙන්නේ AI එකට දීලා තියෙන ડોකියුමන්ට් ටික ඇතුලේ ඉඳන් උත්තර හොයන එක විතරයි. ඒක ටිකක් උදාසීන වැඩක්. හැබැයි අනෙක් පැත්තෙන් තියෙනවා නියෝජිත ගවේෂණය. මෙතනදී AI එක නිකන් ඉන්නේ නැහැ. හරියට රහස් පරීක්ෂකෙක් වගේ ක්‍රියාශීලීව වෙබ් එකට ගිහින් තොරතුරු හොයනවා. ඉතින් අපේ මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මේ පර්යවේෂණ නියෝජිතයා කියන්නේ. අපි බලමු කවුද මේ නියෝජිතයා? මොකද්ද මේ කරන වැඩේ කියලා. නිකමට හිතන්න මොකක් හරි මාතෘකාවක් දීපු ගමන් ඒ ගැන ඉන්ටර්නෙට් එකේ පරිශ්‍රණය කරලා වැදගත් තොරතුරු ඔක්කොම එකතු කරලා පිළිවෙලට වාර්තාවක් හදලා දෙන AI සහායකයෙක් ගැන. අන්න ඒ වගේ දෙයක් තමයි මේ තාක්ෂණයෙන් ඇත්තටම සිද්ධ වෙන්න යන්නේ. ඉතින් මේ ගැඹුරු පරිවේෂණ නියෝජිතයා කියන්නේ කාටද? සරලවම කිව්වොත් මේක ස්වයංක්‍රීයව ඒ කියන්නේ තනියම වැඩ කරන AI පද්ධතියක්. ඒක වැඩේ තමයි මුලින්ම හොඳට සලසුම් කරනවා, ඊට පස්සේ අලුත් තොරතුරු හොයාගෙන වෙබ් එකේ සැරිසරනවා, අන්තිමට ඒ හොයාගත්ත හැමදේම එකතු කරලා සාක්ෂිමත පදනම් වෙච්ච සම්පූර්ණ වාර්තාවක් බවට පත් කරනවා. හරි. එහෙනම් මේක වැඩ කරන්නේ කොහොමද? මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ අධ්‍යයන 4ක සැලැස්මකට අනුව. මුලින්ම සැලසුම් කරනවා, ඊට පස්සේ ප්‍රශ්න හදනවා, ඊළඟට තොරතුරු හොයනවා, අන්තිමට වාර්තාව ලියනවා. අපි දැන් මේ පියවර ටික එකින් එක විස්තරාත්මකව බලමු. ඕනම සාර්ථක වැඩක ආරම්භයේ හොඳ සැලැස්මක් නේ. ඉතින් මේ පරිවේෂණ නියෝජිතයාගේ පළවෙනි පියවරත් ඒකම තමයි සැලසුම් කිරීම. මේකේ පළවෙනි පියවර දෙක තීරණාත්මකයි. මුලින්ම බලන්න සැලසුම් කිරීමේදී නියෝජිතයා කරන්නේ ලොකු පරිශ්‍රණ ප්‍රශ්නයක් අරගෙන ඒක පොඩි කෑලිවලට ඒ කියන්නේ උපඉලක්කවලට කඩන එක. ඊට පස්සේ දෙවෙනි පියවරේදී ඒ හැම පොඩි ඉලක්කයක් ගැනම තොරතුරු හොයාගන්න ඕන කරන නියම ප්‍රශ්න ටික හදාගන්නවා. හරි දැන් ප්ලෑන් එක රෙඩි. අහන්න ඕන ප්‍රශ්නත් රෙඩි. දැන් තමයි අසල වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ තොරතුරු හොයන ඩිජිටල් රහස් පරීක්ෂක වැඩේ. ඉතින් මේ තොරතුරු හොයන්නත් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි API පදනම් ක්‍රමය. ඒ කියන්නේ Google හරි Bing හරි වගේ සෙවුම් යන්ත්‍රයකට කෙලින්ම කතා කරලා තොරතුරු ඉල්ලනවා. මේක හරිම වේගවත් විශ්වාසදායකයි. අනිත් ක්‍රමය තමයි browser පදනම් ක්‍රමය. මෙතනදි වෙන්නේ AI නියෝජිතයා හරියට මිනිසෙක් වගේ වෙබ්සයිට් වලට ගිහින් ලින්ක් ක්ලික් කරලා අවශ්‍ය දේවල් හොයන එක. සංකීර්ණ වෙබ්සයිට් වලට මේක වඩාත් හොඳයි. හරි දැන් බලන්න තොරතුරු නම් ගොඩක් එකතු කරගත්තා. හැබැයි අමාරුම වෙන්නේ තියෙන්නේ ඉස්සරහට. ඒ තමයි මේ එක එක තැන් වලින් හොයාගත්ත විසිරිලා තියෙන තොරතුරු කැලි ටික එකට අමුණලා තේරුමක් තියෙන කියවන්න පුළුවන් වාර්තාවක් හදන එක. මේක හරියට විසිරිලා තියෙන සාක්ෂි කැලි ටිකක් එකතු කරලා සම්පූර්ණ කතාවක් ගොඩනගනවා වගේ වැඩක්. අර එකිනෙකට සම්බන්ධයක් නැති වගේ පේන දත්ත ගොඩක් අරගෙන ඒක සුසංයෝගී ව්‍යුහගත විශ්ලේෂණයක් බවට පත් කරන එක තමයි මෙතන තියෙන ලොකුම අභියෝගය. ඉතින් හොඳ වාර්තාවක් හදද්දී ප්‍රධාන අභියෝග දෙකක් මතුවෙනවා. පළවෙනි එක තමයි ව්‍යුහය පාලනය කරන එක. ඒ කියන්නේ මේ තොරතුරු ඔක්කොම තාර්කික පිළිවෙලකට කතාවක් වගේ ගලාගෙන යන විදිහට සකස් කරන්නේ කොහොමද කියන එක. දෙවෙනි සහ වැදගත්ම දේ තමයි තොරතුරු වල සත්‍යතාව. ඒ කියන්නේ හොයාගත්ත සාක්ෂි වලට විතරක් විශ්වාසවන්ත වෙඳලා හිතලු දේවල් එකතු නොකර වාර්තාව හදන එක. හොඳයි එහෙනම් මේ නියෝජිත තාක්ෂණයත් එක්ක අනාගතය කොයි වගේ වෙයිද අපි දැන් ඊ ලොකු චිත්‍රය දිහා ටිකක් බලමු. මේ පරිේෂණ පත්‍රිකාවෙම කියවෙන විදිහට මෙම මාරුව නව ආදර්ශයක නැගීම සනිටුහන් කරනෝ. උදාසීන ලෙස තොරතුරු ලබා ගැනීමේ සිට බාහිර දැනුම් මූලාශ්‍ර සමග ක්‍රියාකාරී ඉලක්කය කරා යන අන්තර්ක්‍රියාවක් දක්වා. ඒ කියන්නේ මේක නිකම් තාක්ෂණික දියුණුවක් නෙවෙයි. අපි දැනුම එක්ක ගනුදෙනු කරන විදිහෙම ලොකු වෙනසක්. ඇත්ත තාක්ෂණය කොච්චර දියුණු වුණත් ඉස්සරහට තව ලොකු අභියෝග තියෙනවා. උදාහරණයක් විදිහට සෙවුම් යන්ත්‍ර විතරක් නෙවෙයි, ඩේටාබේස්,
APIs වගේ වෙනත් මෙවලම් එක වැඩ කරන්න මේ නියෝජිතයන්ට පුළුවන් වෙන්න ඕන. මුලාශු එකිනෙකට පරස්පර වුණොත් මොකද කරන්නේ? ටෙක්ස්ට් විතරක් නෙවෙයි පින්තූර, charts, tables වගේ දේවල් තේරුම් ගන්නේ කොහොමද? මේ වගේ දේවල් වලට තමයි පරිශකයෝ දැන් උත්තර හොයමින් ඉන්නේ. ඉතින් මේ හැමදේම එක්ක අවසානයේ හිතන ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ලෝකය වෙනස් කරන්න ඊළඟ මහා සොයා ගැනීම කරන්නේ මිනිහෙක් වෙයිද? එහෙමත් නැත්නම් ඒ මනුෂ්‍යයාට උදව් කරන මේ AI නියෝජිතයා වෙයිද?